දරුවන් සරණයි මේ තින්නේ කකුල් ඉදිමිලා ගොඩාක් දුක් විඳපු කෙනෙක් අවුරුදු 5ක් කකුලක් කැඩිලා එතකොට ඊට පස්සේ කකුල ඉදිමෙන්න අරගෙන මේ දනිස්සෙන් පල්ලේ ඔය වීඩියෝ එක පෙන්නනවා දැන් හොඳටම බහැලා තියෙන කියන්නේ 195කට වඩා කකුල හොඳ වෙලා තියෙන තත්ත්වය. මොකද මුලින් එනකොට ෆොටෝ ගන්නයි ඊට පස්සේ හොඳ වෙච්ච දත්ත ෆොටෝ දාන්න අපිට ඒව කරන්න වෙලාවක් නැහැ මෙතන ගොඩක් ලෙඩ වෙනවා. නමුත් දැන් හොඳ ප්‍රතිඵලය පෙන්නලා තියෙනවා. මිනිස්සුන්ට ප්‍රතිඵලය අවශ්‍ය වෙන්නේ ලෙඩේ වැඩක් නැහැනේ. ඒ නිසා ලෙඩේ හොඳ කරලා තියෙන දැන් 150කට වඩා දැන් කකුල් ඉදිනුම 195කට වඩා හොඳයි පළවෙනි පාරේ. නමුත් මේ දනිස් වල අමාරුවක් තියෙනවා. දනිස් අමාරු එකපාරින්ම 150ක් විතර හොඳ වෙලා තියෙනවා. මේ බොහොම අමාරුවෙන් පොරගලා ඇවිද ගන්න දරුව වැඩක් කරගන්න දරුව මේ ආපු කෙනා දැන් යන්තම් ඇවිදලා කරලා ඉන්නවා. දනිස් අමාරුව 150ක් හොඳයි. කකුල් ඉදිනුම සම්පූර්ණයෙන්ම බැහැලා තියෙනවා. ඒතර කොහොමද එහෙම වුනේ? ඒ නිසා තේරුම් ගන්න මේ කරපු දේවල් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සු අතප්පයක් කැඩෙන්නේ ගොඩක් වෙලාවට අමනුෂ්‍ය බලපෑම් නිසා කරපු දේවල් නිසා. නිසා දැන් මේ එක වතාවෙන් මෙච්චර අපි සුවයක් ලබා දීලා තියෙනවා. තව කරන්න දේවල් ටිකක් තියෙනවා. යාගේ දෝෂ තව ටිකක් අයින් කරන්න තියෙනවා. ඒ වගේම තමයි මේ දනිස්ස තව සුවපත් කරන්න තියෙනවා. එතකොට මෙයාට සම්පූර්ණයෙන් තම තමන්ට වැඩ කරගෙන ඉන්න පුළුවන් තත්ත්වය හැදෙනවා. රස්සාවක් කරගන්න, ව්‍යාපාරයක් කරගන්න පුළුවන් අවස්ථා අපි හදලා දෙනවා. නැත්තම් මේ විදිහට ගියා නම් එහෙම රෝද පොතුරු වැටෙනවා, එක්ක ඇඳට වැටෙනවා. නිසා මේක මහා කුසල කර්මයක් අපි මේ කරන්නේ මිනිස්සුන්ට මේ වගේ සහනයක් ලබා දෙන එක. ඊට පස්සේ මිනිස්සුන්ට ධර්මයක් හරි අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ඒක යහපත් අදහසින් අපි කරන්නේ hina වෙන්න එපා. කටවලට හෙන ගහනවා අනිවාර්යෙන්ම. මම සත්‍යයෙන් මේ වැඩ කරන්නේ. ඒ නිසා ඔය නොදන්නවුන් තමයි මට hina වෙන්න, දන්න කිසි කෙනෙක් මට hina වෙන්නේ නැහැ. මොකද මේ තමන්ගේම ජාතින් මේ සේවයක් කරන්නේ දරුවන් සම්නිගේ ශ්‍රාවකයෝ අට ආගම වැදගත් නැහැ. කොයි ආගමෙන් ආවත් මේ මිනිස්සුන් අපි සුවපත් කරලා දෙනවා. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න කකුල් දනිස් සමාර වලින් සහ කකුල් දිවෙන අයගෙන් ඒවා හොඳ කරගන්න බැරි නම් ඔය විශේෂඥ අයතුල එක එක්කෙනා යාවට ගිහිල්ලා තමයි මෙතනට එන්නේ. පරීක්ෂණ කරන් තියෙන කෙහෙල්ම ඔක්කොම කරලා බටහිර වෙනකම් බැරි මගුල් තමයි මේ හොඳ කරන්නේ. ඒ නිසා 2.50 ලෙඩ මේ භයානක ලෙඩ විශේෂඥ අයතුල ඇඹරෙනවා. මේ හිහ මොළ රත් වෙන ලෙඩ තමයි මේ හොඳ කරලා පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න.